ඒ භාග්‍යවත්තු අරහත්තු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාරයම වේවා. දෙවි මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූ සම්පත්තියට නමස්කාරයම වේවා. මාගේ එකම ශාස්ත්‍රූන් වහන්සේට නමස්කාරයම වේවා. හොඳයි ශ්‍රාවක පින්වත්නි, මේ සම්මා සම්බුද්ධ ශාසනය රැකගන්නට ඕනෑය. මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ සියලු දෙනාටම එකම පිහිට පිළිසරණ රැකවරණය යැයි ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගත්තු සැදැහැවතුනි. මේ අවස්ථාවේදී මා විසින් ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ යුගයේ මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගෙන තිබෙන අවභාවිතය සමච්චලයට ලක් කිරීම, අවපරිහරණයට ලක් කිරීම, මේ කරුණු තුලින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන්නා වූ ඇති කරගත්තා වූ අවසද්ධාව, අමූලිකා සද්ධාව තුලින් බොහෝ දෙනෙක් අපාගත වෙන්නට ඇවැසි හේතු ප්‍රත්‍යයන් උපදවා ගනිමින් සිටිනවා. ඒක ක්‍රමයක් තමයි පිළිම ඡායාරූප නිර්මාණය සහ පිළිම ඡායාරූප ඒ තැන්වල ස්ථාපිත කිරීම තුලින් ඇති කර ගන්නා වූ බොහෝ පව් රැස් කර ගැනීම. මේ පිළිබඳව මම ඔබව දැනුවත් කරලා තියෙනවා. ඒ දැනුවත් කිරීම නැවත නැවත තේරුම් අරගෙන ඔබ පාපයෙන් මිදෙන්නට, පාපයට සම්මාදන් නොවන්නට, ආධාර අනුබල නොදෙන්නට නිගමනයන්ට එන්නට ඕනේ. ඒ වගේම සම්බුද්ධ ශාසනය ඔබට අවශ්‍ය නම් සම්බුද්ධ ශාසනය චිරස්ථායීත්වය වෙනුවෙන් ඔබ ශාස්ත්‍රූන් වහන්සේගේ ගෞරව බහුමානය ඔබේ ශීර්ෂ මස්තකයෙන්ම ඇති කරගෙන ඒ තුලින් ජීවිතය නායකත්වයක් තුලින් නිවන කරා ගෙන යන්නට අවශ්‍ය ධර්ම මාර්ගය අවබෝධ කරගන්නට කටයුතු කළ යුතුයි. මේ කාරණේදී මේ අවස්ථාවේදී ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රාවිකාවන් වහන්සේලා සහ ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිමහා ඡායාරූප පිළිබඳව. මෙතෙන්දි ප්‍රධාන වශයෙන්ම මම ශ්‍රාවිකාවන් වහන්සේලාගේ ප්‍රතිපිලිම ඡායාරූප පිළිබඳව තමයි කතා කරන්නේ. ඔබ මේ සමාජය තුළ, විවෘත සමාජය තුළ ජීවත් වන ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් නම්, විමසිල්ලෙන් යුක්තව යමක් තේරුම් බේරුම් කරගෙන පිළිගන්නා කෙනෙක් නම් ඔබ දන්නවා අද නීතිය හමුවට ගෙන යන කාන්තාවක් පවා, වරද කළ හෝ නොකළ හෝ කාන්තාවක් පවා ස්පර්ශ කරන්නේ නැහැ පුරුෂ පක්ෂයේ නීති නිලධාරීන්. ඔවුන්ව අවශ්‍ය ස්ථානය කරා ගෙන යන්නේ, අවශ්‍ය ප්‍රශ්න කිරීම කරන්නේ කාන්තා නීති නිලධාරිනියන්, පොලිස් නිලධාරිනියන්. ඒක තමයි විනය, ඒක තමයි සભ્યත්වය. එතකොට මේ මහා ශ්‍රාවිකා චරිත එකක් ගත්තොත් එහෙම යශෝදරා මහරහත් උත්තමාවියන් වහන්සේ, ප්‍රජාපති මහරහත් උත්තමාවියන් වහන්සේ ආදී කොට මේ මහරහත් උත්තමාවියන් වහන්සේලාගේ පෙතිපිලිම ඡායාරූප අද වැහි වැහැල වගේ ඊ타ත්ම සුලභව ජනතාව අතර හුවමාරු වෙමින් පවතිනවා, පරිහරණය වෙමින් පවතිනවා. ඇත්තෙන්ම මේ වෙනකොට මේ සම්බුද්ධ ශාසනය තුල පහළ වෙච්ච මෝඝ පුරුෂයන් නිසා මේ ඔක්කමනියා ධර්ම
පහළවීම නිසා අහිංසක ජනතාව සසරේ අතරමං වෙච්ච අනාථ වෙච්ච ජනතාවට මේ උත්තම චරිත පිළිබඳව හරියට තේරුම් ගැනීමගෙන තමන්ගේ ආධ්‍යාත්මය ඒ ගුණ පූර්වාදර්ශයටගෙන දියුණු කිරීමට අවස්ථාව ගිලිහිලා ගිහින් තියෙනවා. බලන්න අද මේ පුරුෂ පක්ෂය මහරහත් උත්තමාවියන් වහන්සේලාගේ පිළිම නිර්මාණය කරන්නට ඒවා එහෙම් මෙහෙන් දාලා අලෙවි කරන්නට පරිස්කාර කඩවල් වල ඒවා එහෙ මෙහෙ දාලා පිරිමි විසින් එහෙට මෙහෙට කරමින් හැම තැනම ඇත්තෙන්ම කියනවා නම් තමන්ගේ කකුලේ දාන පාවහන් දෙකටවත් එහෙම අගෞරවයක් කරන්නේ අපේ මිනිස්සු. ඒකත් උස් තැනක කොනක ඊටාම පිළිවෙලකට තියලා තියෙනවා. එහෙම කරද්දිත් මේ සසර පුරාවට දීර්ඝ සසරක ආධ්‍යාත්මික ගුණධර්ම වඩාගෙන ඇවිල්ලා එහි පරිපූර්ණත්වයටපත් වෙච්ච නික්ලේශී වූ තථාගතයන් වහන්සේගේ මුව මඩලින් උපන් ධර්මයෙන් නිර්මිත ශ්‍රාවිකාවන් වහන්සේලාගේ පෙතිපිලිම අවභාවිතය, අවපරිහරණය, අවපරිභෝග කිරීම තුළින් අප්‍රමාණ අකුසල් රැස් කර ගන්න බව ඔබ තේරුම් ගන්නට ඕනේ. මේ කියන්නේ ඔබ කෙරෙහි මහත් වූ කරුණාවෙන්, ඔබ කෙරෙහි මෛත්‍රියෙන්, ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පවත්වාගෙන ගිහිල්ලා තවත් එක් පුජ්‍යලයකට හෝ මේ සම්බුද්ධ ශාසනයේ සැබෑ පණිවිඩය දීමටයි. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ආනන්දය අවසන් දඬුවට පහන නොවන්න කියලා. ඒ කියන්නේ අපි විතරක් මේ මං විතරක් මේ ධර්මය අවබෝධ කරගෙන එහෙම නැත්නම් මේ ධර්මයේ තේරුම් අරගෙන පාඩුවේ ඉඳලා අනිත් අයට ඕන එකක් වයන් කියලා ඉන්න එක නෙමෙයි. එසේම තමන්ගේ ලාභ ප්‍රයෝජන ප්‍රත්‍ය උත්පාදනය වෙනුවෙන් මේ උත්තම චරිත ඝාතනය කළා. උත්තම චරිතවල තියෙන පෞරුෂත්වයේ ගුණාත්මක බව, සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන ආදී විනාශ වෙන අයුරින් වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කරලා සමාජගත කිරීම තුළින් තමන්ට වාසි උපදවා ගැනීමේ අවසාන දඬුවට පහන වෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කොට වදාළේ. මේ මහරහත් තෙරණින් වහන්සේලාගේ චරිත වැරදි විදියට පිළිරූප ප්‍රතිරූප නිර්මාණය කරමින් ඔබේ නිවසේ පිළිරූ තියෙනවා නම්, ඔබේ ඉන්න ස්ථානයේ පිළිරූ තියෙනවා නම්, ඔබේ ඉන්න ස්ථානයේ පින්තූර තියෙනවා නම් මේවා ඇත්තටම ඔබ හිතන්න මේවයින් ඇවිල්ලා තියෙන ඔබට පණිවිඩයක්, සැබෑ පණිවිඩයක්, සත්‍ය පණිවිඩයක් නෙමෙයි. ඔබ මොහොතක් ගානේ පාපයට යොමු කරන පණිවිඩයක්. ඒ වගේම මේ නිර්මාණ කරන පිළිම නිර්මාණය කරන පුරුෂයෝ මේ මහරහත් තෙරණින් වහන්සේලාගේ අසංවර ආකාරයේ ඉඳුරන් ඇති වෙන විදියට ඒ නිර්මාණය කිරීම, ඒවා පරිහරණය කිරීම, පරිභෝග කිරීම, ස්පර්ශ කිරීම, එහෙට මෙහෙට දැමීම, මේවා මහා අකුසල කර්ම. එතනින් එහා වාහන වලට පටවලා පිරිකර කඩවල වලට ගෙනහිල්ලා ඒව පිරිමි එහෙට මෙහෙට දා මේ ඇත්තටම මේ බුද්ධ ශාසනයේද පින්වත්නි නැහැනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සංඝං සරණං ගච්ඡාමි කියලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න ගුණයෙන් යුක්ත යුගල වශයෙන් 4ක් වන, පුද්ගල වශයෙන් 8ක් වන ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට අයිති ශ්‍රාවිකාවන් වහන්සේලාත් ඒ නිසා හැම තැනම හිටගෙන වාඩි කරවලා අවුවේ වැස්සේ හෙවනේ මේ හැම ආකාරයකින්ම මහරහත් උත්තමාවියන් වහන්සේලාගේ චරිත ඝාතනය කරලා, චරිත විනාශ කරලා මේ සමාජයට ඒ චරිත වලින් වැරදි පණිවිඩයක් දීලා නිවුණු පිරිපුන් සංවරයෙන් පිරිපුන්නේ උතුම් චරිත නිවි සැනසීලා මෙලවින් සදාකාලිකවම නැවත නූපදින ආත්ම භවයකට පත් වෙලා ඒ භවය සම්පූර්ණ කරගෙන භවය නිරෝධය කරලා තමයි උත්තමත්වයට පත් උනේ. ඒ චරිත අවභාවිතා කිරීම තුලින්, නිර්මාණය කිරීම තුලින්, අලෙවි කිරීම තුලින් සමාජයට වසර දසදහස් ගානකට යන වැරදි පණිවුඩය මේ අද වඳින කෙනා හෙට අපාගත වුණොත් මැරිලා ඒ කෙනාගේ වගකීම මේ නිර්මාණය කරන නිර්මාණකරුවන්ගේ, අලෙවිකරුවන්ගේ විසින් ගන්නෙ නෑ. ඒ අයත්
සතර අපායට යන කරුණක් තමයි මේ කරන්නේ. මේක කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒ කියලා දෙන්නේ නැත්තේ ඒ අයට යම් වාසියක් උපදවා ගන්නට තමයි මේ කරුණු මේ පුද්ගලයෝ භාවිතා කරන්නේ. ඒ නිසා ඒ අයත් මේ මෝග පුරුෂයන් බවට පත් වෙලා මේ ඔක්කමනියා ධර්ම පහට ඒ අය දායකත්වය ලැබලා දීලා ඒ මේ උත්තම රහත් තෙරණීන් වහන්සේලාගේ චරිත පිළිම ප්‍රතිරූප මගින් වැරදි විදියට සමාජගත කරලා ඒ විකුණලා ඒවා නිර්මාණය කරලා ජීවත් වෙන ජීවිතවලට පවා සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පෙතිපිලිම හදා තැන් තැන්වල තබමින් ගස්වල තිබෙන මල් සියල්ලම කඩලා පෙතිපිලිම ඉස්සරහ තියලා සාදු කිය වන්දනා කර යන වන්දනා ගමනක් නොවේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට තිසරණ ප්‍රඥප්තියක් දේශනා කොට වදාරලා ඒ තිසරණ ප්‍රඥප්තිය තුල තියෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉතිපිසෝ පාඨේනොත් ධර්මයේහි ගුණ ස්වාක්ඛාත පාඨේනොත් සංඝයාගේ ගුණ සුපටිපන්න ගාථාවෙනොත් තේරුම් අරගෙන අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා මේ සෝවාන් ආදී මාර්ගඵල ලබන ලෙසයි ඒ අසහාය ශාස්ත්‍රඥ වහන්සේ අපිට දේශනා කොට වදාළේ. ඒ නිසා ඊටාම බරපතල තැනක ඊටාම බිහිසුණු තැනක අපේ බොදුනු ජනතාව නතර වෙලා ඉන්නවා. චින්තනය බිඳ වට්ටගෙන ඉන්නවා. එතනින් එහාට එයාලා හිතන්න කැමති නෑ. පුද්ගලයෝ ළඟ නතර වෙලා, පෙති පිළිම ළඟ නතර වෙලා සිතන තැන ඒ පිළිමයට ඒ පුද්ගලයාට පාවලා දීලා එතනින් එහාට ඒ අයගේ රූකඩ බවට පත් වෙලා, අතවැසියන් බවට පත් වෙලා, මම්මුලාවට පත් වෙලා, වහලුන් බවට පත් වෙලා එහෙම එපා පින්වතුනි. ඔබ සසර පුරාවට පටිච්ච සමුප්පන්නව පැවතගෙන ආපු මේ සසර ගමනේක අවස්ථාවක තමයි මේ ජීවත් වෙන්නේ. උපත ලැබලා තියෙන්නේ. එතෙන්දි ඔබට පටිච්ච සමුප්පන්න ධර්මය අවබෝධ කර ගැනීමට තමයි තිසරණ ප්‍රඥප්තිය පාදක කර ගන්නට තියෙන්නේ. තිසරණ ප්‍රඥප්තිය තුලින්ම පටිච්ච සමුප්පන්න භාවය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ පෙතිපිලිම වලට වැඳ පෙතිපිලිම ඒ තැන්වල තියමින් ඒවාට සාදුකාර දෙමින් ඒවාට දායක වෙමින් ඒ වැරදි පෙතිපිලිම අනුගමනය කරමින් අනුමෝදන් වෙමින් ඔබ යන ගමන නිවනට යන්නේ නැහැ පින්වතුනි. අවබෝධය පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රාවිකා පිළිම හදන, ශ්‍රාවිකා පිළිම විකුණන මේ අයට බොහොම කරුණාවෙන් දෙන පණිවිඩය තමයි ඔබ මේ කරන වැරැද්දෙන් මේ අත් කරගන්න පාපකාරී ඉරණමෙන් වැළකෙන්නට ඔබට මේ අනුශාසනාව ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. ඒ වගේම ඒ වරද වශයෙන් දැකලා අපි ලැජ්ජ වෙන්නට ඕනේ මහරහත් උත්තමාවියන් වහන්සේලාගේ ඒ පෙති පිළිම රූප අතපත ගෑම විකිනීම අලෙවි කිරීම එහෙට මෙහෙට දෑම නිර්මාණය කිරීම පුරුෂ පක්ෂයේ විදියට ඒ පුරුෂ පක්ෂයේ තියෙන අවබෝධයත් නැති කරලා දාලා මේ යන අපායගාමී මාර්ගයට ඔබ වැටෙන්න එපා. ඒ මාර්ගයෙන් මුදවා ගන්නටයි ඔබට මේ අනුශාසනාව කරන්නේ. ඒ නිසා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශාසන පණිවුඩය පිළිමවල නැහැ. පිළිමවල දෙන මේ පණිවුඩය අසංවර පණිවුඩයක්, අසුබ පණිවුඩයක්. ඒ නිසා පෙතිපිලිම හදන ඔබට කුමන ආදායමක් ආවත් ඔබට ඒ ආදායම පළ දෙන්නේ නැහැ, යා දෙන්නේ නැහැ. මොකද හේතුව මේ මහරහත් උත්තමාවියන් වහන්සේලා කියලා කියන්නේ පිරිමි ස්පර්ශයකට ලක්ුණු අය නෙමෙයි. ගිහි ජීවිතය තුළ, ගිහිකම තුළ යම් ආකාරයක කාමභෝගී ජීවිත ගත කළද එතනින් එහාට සසුන්ගත වෙලා ශාසනය තුල උතුම් වූ අරහත් ඵලයට පත් වුණාට පස්සේ සසුන්ගත වුණාට පස්සේ කිසිදු පුරුෂ ස්පර්ශයකට ලක් වුණු උත්තමාවියන් වහන්සේලා නෙමෙයි. සීලය පරිපූර්ණ වුණු, සද්ධාව පරිපූර්ණ වුණු, හිරියොත්ප්ප පරිපූර්ණ වුණු, ප්‍රඥාව පරිපූර්ණ වුණු, සුතය පරිපූර්ණ වුණු, සප්ත ආර්ය ධනෙන් පිරිපුන්වුණු උත්තමාවියන් වහන්සේලා පිළිමගත කරන්න ගිහිල්ලා, ඡායාරූපගත කරන්න ගිහිල්ලා, ඩිජිටල් කරණය කරන්නට ගිහිල්ලා ඔබ අපාගත වෙන්න එපා පින්වත්නි. ඒ වයින් වැළකෙන්න. මෙතෙක් කල් කරගෙන ආවනම් ඒ කරපු දේවල් වලට සමාව ගන්න තිසරණයෙන් බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න, ධර්මයෙන් සමාව ගන්න, මේ ඒ රහත් උත්තමාවියන් වහන්සේලාගෙන් සමාව ගන්න. ඔබ මුදල සඳහා, ප්‍රසිද්ධිය සඳහා, ලාභ සඳහා
මේ කියන වැරදි පෙතිපිලිම නිර්මාණය කරලා අපාගත වෙන්න එපා කියන පණිවුඩය ඔබට මම ලබා දෙනවා. ඒත් එක්කම ඔබට මේ විනය ශික්ෂාපදයකුත් මේ අවස්ථාවේදී මම කියලා දෙනවා. මේ ධර්මය දේශනා කරන සහ ධර්ම ශ්‍රවණය කරන අයට භාග්‍යවතුන් වහන්සේ විසින් ලබා දෙන ලද ශික්ෂාපදයක්. ඒ තමයි එක්තරා අවස්ථාවක චබ්බග්ගිය භික්ෂූහු ධර්ම දේශනා කරනවා ආයුධ අතේ තියාගෙන ඉන්න අයට. මෙතෙන්දි මේ ආයුධයක් කියලා කියන්නේ එක පැත්තක් මුවහත් වූ ආයුධයක් හෝ එහෙම නැත්නම් දෙපැත්තම මුවහත් වූ ආයුධයක්. සාවත්ති නිදානං තේන කෝපන සමේන චබ්බග්ගියා භික්ඛු සත්තපානිස්ස ධම්මං දේසෙන්ති. න සත්තපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණීයාති. මේ ආයුධ අත්ඇති නොගිලානෙකුට ධර්මයේ දේශනා නොකරමි ශික්ෂණයට ලක් වෙන්න මේ ශික්ෂාපදය සමාදන් වෙමි කියලා බුදුරජාණන් වහන්සේ අපිට ශික්ෂාපදයක් පනවලා තියෙනසේක. ඒ කියන්නේ ලෙඩක් නැති අසනීපයක් නැති කෙනෙක් අතේ ආයුධයක් තියෙනවා. කඩුවක් වෙන්න පුළුවන්, දෙපැත්ත කැපෙන කඩුවක් වෙන්න පුළුවන්. මේ ආයුධයක් අතේ තියෙන ලෙඩක් නැති අසනීපයක් නැති කෙනෙකුට ධර්මයේ දේශනා නොකළ යුතුයි. එසේ දේශනා නොකරන්නේ මේ කියලා බුදුරජාණන් වහන්සේ විසින් අපිට ශික්ෂාපදයක් පනවලා තියෙනසේක. ඔන්න බලන්න පින්වත්නි. න සත්තපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණීයා. මේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු සංඝයාට භික්ෂුණී සංඝයාට පනවන ලද ශික්ෂාපදයක්. බලන්න මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කාන්තා විලාසයකින් යුක්ත, ලාමක අදහස් තියෙන, බොළඳ ස්වභාවයකින් යුක්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒ තථාගතයන් වහන්සේ කියන්නේ ලෝකයේ තථාගතයන් වහන්සේට වඩා තවත් නායකයෙක් නැති හේයින් විනායක නම් වන ඒ මහා වීරයන් වහන්සේ විසින් තමන් වහන්සේ සසර පුරා බොහෝ කාලයක් අප්‍රමාණ අපකැප කිරීම කරලා අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරනකොට දේශනා කළ යුත්තේ කාටද? දේශනාව ශ්‍රවණය කළ යුත්තේ කෙසේද කියලා හොඳින් දේශනා කොට වදාළ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් බව ඔබ පිළිගන්න, තේරුම් ගන්න. ඒ නිසා කඩුගත් දෙපැත්ත මුවහත් වූ ආයුධ අතේ ඇති ලෙඩක් නැති කෙනෙකුට ධර්මය දේශනා නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට විනය ශික්ෂාපදයක් පනවලා තියෙනවා නම් ඔබත් ධර්මය ශ්‍රවණය කරනකොට ආයුධ අතේ ඇතිව ධර්මය ශ්‍රවණය නොකරමි කියලා ඔබත් විනය හික්මෙන්නට ඕනේ. එසේම ඔබේ අතේ ආයුධයක් තියෙනවා නම් යම්කිසි කෙනෙක් ධර්මය දේශනා කරනවා නම් ඔහුත් මේ විනය නොදන්නා කෙනෙක් බව ඔබ තේරුම් ගන්න. ඒ නිසා ඔබ එතනදී ඒ ධර්ම ශ්‍රවණයෙන් ඉවත් වෙන්න. එහෙම නැත්නම් ආයුධය පසෙක තබා ඔබ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. එච්චරයි පින්වත්නි මට කියන්න තියෙන්නේ. ශ්‍රාවිකා පිළිම නිර්මාණය කරන, ශ්‍රාවිකා පිළිම අලෙවි කරන, පින්තූර අලෙවි කරන මේ පුරුෂ පක්ෂය මේ පාපයෙන් වැළකෙන්න. ඒ වගේම පිරිකර කඩවල් වල ඉන්න අය මේවා අල්ලලා විකුණලා බිම තියලා එහෙම මෙහෙම තියලා අතපත ගාලා ඇත්තෙම සුද්ධෙම කියනවනම් ඒ නිසා මේ පව් කරගන්න එපා. මේ මහරහත් උත්තමාවියන් වහන්සේලාගේ චරිත අවභාවිතා කරන්න එපා. විවාහක ගෙදරක විවාහක බිරිඳ තමන්ගේ ස්වාමියා විසින් කැමති නෑ තවත් පුරුෂ පක්ෂයේ කෙනෙක් ස්පර්ශ වෙනවටවත්. එතකොට ඒ විවාහක ගෙදර ගිහි ගෙදරක කාමභෝගී ගෙදරක ස්වාමියා කැමති නැත්නම් තමන්ගේ බිරිඳ වෙනත් කෙනෙක් විසින් ස්පර්ශ කරනවාටවත් ඒක ඒ ලෞකික පරමාර්ථයක්, ආත්මාර්ථකාමී පරමාර්ථයක්. එතනක් තියෙනවා එසේ නොකරන කෙනාගේ සීලයක්. එහෙමනම් මේ මහරහත් උත්තමාවියන් වහන්සේලා රාගක්කය, දෝෂක්කය, මෝහක්කය කරන ලද උත්තමාවියන් වහන්සේලා පණ නැහැයි, වාඩි වෙන්න හිටගන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. දැන් මේ පිරිනිවන් පාල ඕන එකක් අපිට සල්ලි හම්බ වෙනව නම් කමක් නැහැ. ඔය මොන පිස්සුද? ඔය කියන කෙනාට පිස්සු තමයි කියලා කියන මට මේ වරද ලෙස පෙන්නලා දෙන්න මට
චෝදනා කරන අය බොහෝ වෙයි. මොකද ඒ චෝදනා කරන අය මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් කරලා ඔය කියන මහරහත් තෙරණින් වහන්සේලාගේ පෙතිපිලිම හදලා ඡායාරූප හදලා පොත්පත් ගහලා විකුණලා අප්‍රමාණ කෝටි ප්‍රකෝටි ගාණෙන් සල්ලි උපයලා අපි භාවනා අසපුවල ඉන්නේ අපි අනගාരികයි අපි බොහොම පිරිසිදු චරිත කියලා සම්පූර්ණ සමාජයේ මම්මුලා කරන පිරිසක් පාරිශුද්ධ වූ ආජීවයක් තියෙනවායි කියලා අපිරිසිදු ආජීවයකින් යුක්ත මේ අය ඔබ මුලා කරනවා. ඔබට වැරදි පණිවුඩයක් දෙනවා. ඔබ වැරදි දෙයකට යොමු කරලා තියෙනවා. යොමු කරමින් සිටිනවා. ඔබට වැරදි ප්‍රතිපදාවකට යොමු කරමින් සිටිනවා. ඒ නිසා ඔබ මුලා වෙන්න එපා. මේ අයට රැවටෙන්න එපා. මේ බුද්ධ ශාසනය කියලා ඒගොල්ලෝ දෙන්නේ සද්ධර්ම ප්‍රතිරූපක. කවුරු කොහොම කියලා කරලා වැරදි කළත් විපාකය Tamanට විඳින බව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවදාලේ. විපාකය බෙදා ගන්න කවුරුත් නැහැ අකුසල කර්ම විපාකවල. ඒ නිසා ජීවත් වෙන්න ඕනෑ තරම් ගිහියාට ක්‍රමවේද තියෙනවා ධාර්මිකව මේ මහරහත් උත්තම චරිත Tamanට ජීවිත වීම සඳහා මැටිපිලිම බවට පත් කරමින් කඩදාසි වලින් රූපගත කරමින් මේ ටීවී ඩිජිටල් කරණයෙන් ඡායාරූපගත කරමින් කරන මේ අවභාවිතයෙන් ඔබ වැළකෙන්න කියලා මම සිහිපත් කරනවා. ඒ වගේම අර ශික්ෂාපදය ගැනත් ඔබ හොඳින් දැන ඉගෙන ගන්න. ආයුධ අත්ඇති අයට යම් කිසි කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මයේ දේශනා කරන භික්ෂුව හෝ භික්ෂුණිය මේ විනය ශික්ෂාපදය නොදැනයි දේශනා කරන්නේ. යම් කිසි කෙනෙක් ආයුධ අත්ඇතිව ධර්මය අහනව නම් ඔහුත් ඒ ගැන නොදැනයි දේශනා ශ්‍රවණය කරන්නේ. ඒ නිසා මේ දෙපාර්ශවයේම දැනගත යුතු විනය ශික්ෂාපදයක් ලෙසයි තථාගතයන් වහන්සේගේ මේ දහම් පණිවුඩය ඔබට ලබා දෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ ධම්මෝ සුචින්නෝ සුඛමා වහාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා හැම දිනාටම තෙරුවන් සරණයි.